ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරඟාවලිය ලබන ජූලි 17 වනදා සිට අගෝස්තු මාස 8 වනදා දක්වා කණ්ඩායම් පහක් උරේනුර ගැටීමට නියමිතව තිබෙනවා. කොළඹ SSC ක්‍රීඩාංගණය, කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණය, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලේකැඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙවර තරඟාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. LPL තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ පාලන සමයේදී ආරම්භ වූ අතර ඔහු විසින් තරඟාවලියේ අධ්‍යක්ෂ ධුරය ඔහුගේම විධායක කමිටු සමාජිකයෙකු වන සමන්ත දොඩංවල මහතාට පැවරුවා. කෙසේ වෙතත් පසුගිය 28 වනදායින් ශම්මි පාලනය අවසන් වී ඉරාන් ප්‍රමුඛ පරිවර්තන කමිටුව පත්වීමත් සමග එම තනතුරුද අහෝසි වුණා. නමුත් ඉරාන් ප්‍රමුඛ පරිවර්තන කමිටුව හිටපු සභාපති ශම්මි සිල්වාගේ අඩිපාරේම යමින් LPL තරඟාවලියේ අධ්‍යක්ෂ ධුරයට යලිත් හිටපු අධ්‍යක්ෂ සමන්ත දොඩංවල මහතාම පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ පත්වීමේ ලිපියද ඔහුට පිරිනමා ඇති අතර තරඟාවලියේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව විශ්‍රාමගිය කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට LPL තරඟාවලියේ කණ්ඩායමක් සමගින් ගිවිසුම් ගතවීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඊට හේතුව වී තිබෙන්නේ නවකයින්ට සහ වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් LPL තරඟාවලිය තුළ නිර්මාණය කිරීමයි. මෙම තීන්දුවත් සමගින් මෙතෙක් LPL තරඟාවලිය ක්‍රීඩා කළ තිසර පෙරේරා, ඉසුරු උදාන ඇතුළු ක්‍රීඩකින් රැසකට LPL තරඟාවලිය අහිමි වී යනු ඇති. Kalibema, the sports desk.